සුගතවා ආර්ය ධාන පිළිබඳව නිරන්තරයෙන්ම ප්‍රශ්න කර සිටිනවා අපිට යොමු කරනවා පැහැදිලි කරලා දෙන්න කියලා. ඒ නිසා මේ කෙටි වීඩියෝ එක කරන්න අදහස් කළා. ආර්ය අනර්ය කියලා දෙපැත්තක් දෙකක් තියෙනවා, දතාවයක් තියෙනවා. ආර්ය කියලා කියන්නේ මේ මග්ගේ මග්ග ඥාන පටිපදාව විවරණය කරගෙන ඒ කෙරෙහි ධම්ම අවිච්ඡ ප්‍රසාදයට පත් වෙලා නැත්නම් දස්සනේන පහතබ්බා බවට පත් වෙලා මාර්ගය අනුගමනය කරන ඇත්තු. ඒ කියන්නේ භාවනාව වඩන ඇත්තු, ආනාපාන සති සමාධි භාවනාවෙන් ඉන්න ඇත්තු. ආනාපාන සති සමාධි භාවනාව වඩන්න පුළුවන්කම ලැබෙන්නේම දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසිදු ඇත්තන්ට. එහෙමත් නැත්නම් ධම්ම අවිච්ඡ ප්‍රසාදයට පත් වූ ඇත්තන්ට. එහෙමත් නැත්නම් ඔබට තේරෙන විදිහට කියනවා නම් සෝතාපන්න ඵලය ලැබපු ඇත්තෝ. එහෙම නැති කිසිම කෙනෙකුට තහම් මාර්ගයේ වඩන්න බෑ. ඒකයි ධර්මයේ පෙන්වා දීම අර්ථකථන. එහෙමනම් අරිය භාවයට පත් උනේ ධර්මය අහලා, ඒ කියන්නේ මාර්ගය අහලා විවරණය කරගෙන ඒකෙරි විශ්වාසය ඇති වෙලා, පැහැදීම ඇති වෙලා, ඒක පිළි අරගෙන තමා තුලින් තමා දැකලා තහවුරු කරගත්ත කියන එක. එහෙමනම් ඔහු ඒ මාර්ගය විනා වෙන අන්කාර මාර්ගයකවත් ගමන් කරන්නේ නැහැ. අනරිය ක්‍රමවේදයකට නැවත කිසි විටකත් ඔහු පත බෑ වෙන්නේ නැහැ. සෝතපන්න මාර්ගය සද්දෝ හෝති. මේ මාර්ගය අනුගමනය කරමින් සෝතපන්න ඵලයට ප්‍රථම වතාවට පත් වෙනවා. දස්සනේන පහතබ්බා ඌ පුජ්‍යලයයි මේ අරිය ශ්‍රාවක කියලා කියන්නේ. මේ ශ්‍රතවත් අරිය ශ්‍රාවකයා දැන් මාර්ගය වඩන්න පටන් ගත්තාම මොහුට ධාන ඵල ලැබෙනවා. ධාන ලැබෙනවා. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, චතුර්ථ ධානය, තතිය ධානය, චතුර්ථ ධානය ධානය කියන මේ ධාන ලැබෙනවා. කෙලස් දවතවා සිඳ දමන ක්‍රමවේද. කපා හරිනවා, සිඳ දමනවා. දෙකක් තියෙනවා. කපා හරිනවා, සිඳ දමනවා, කපා හරිනවා, උදුරා දමනවා. මෙන්න මේ ක්‍රමය නිවැරදිවත්, පිරිසිදුවත්, ප්‍රායෝගිකවත් දැනගෙන දැකගෙන තමා තුළින් අනුගමනය කරන ශ්‍රතවා අරිය ශ්‍රාවකයාට ලැබෙන ප්‍රථම අරිය ධානයෙන් හෝ, ဒုတိ ය අරිය ධානයෙන් හෝ, තතිය අරිය ධානයෙන් හෝ, චතුර්ථ අරිය ධානයෙන් හෝ කිසිසේත්ම මොහු බ්‍රහ්ම ලෝකයට නම් යන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකයට යන්නේ අනරිය ප්‍රථම ආදී අටටම ගියත්, ධාන බල 8ම ලැබුවත් අනරිය ශ්‍රාවකයා බ්‍රහ්ම ලෝකෙ තමයි උපරිමයෙන් යන්නේ. ඊට අනතුරුව ඔහු බුදුහාමුදුරු පුද්ගල සූත්‍රවල පෙන්නනවා. ඉන් අනතුරුව ඔහු චිරස්ථාන යෝනියට, මනුෂ්‍ය යෝනියට හෝ සතර අපාගත තැනකට එයාට යන්න පුළුවන්, පත බය වෙන්න පුළුවන්. මොකද එයා අරිය උනේ නැහැ. ඔහු ශ්‍රතවත් අරිය ශ්‍රාවකෙක් වෙන්නේ නැති නිසා, අනරිය ශ්‍රාවකෙක් බවට පත් වූ නිසා, තාමත් එතන ඉන්න නිසා. පුද්ගල සූත්‍රවල බුදුහාමුදුරුවෝ පැහැදිලිව මේ සූත්‍රයේ අවසානයේ කියනවා භගවා පන ශාවකා කියලා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට එහෙම වෙන්නේ නැහැ. කවුද භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයෝ? භාග්‍යවතුන්ගේ ශ්‍රාවකයෝ කියන්නේ සද්දෝ හොත වෙච්ච ශ්‍රතවත් අරිය ශ්‍රාවකයෝ. එහෙනම් අරිය ශ්‍රාවකයෝ තමයි භගවා පන ශාවක. ඒගොල්ලෝ කිසිසේත්ම බ්‍රහ්ම ලෝකේ කරක් ගන්න යන්නේ නැහැ. මොකද ඔවුන් මාර්ගය දැනගෙන දැකගෙන මාර්ගයේ පිරිසිදුව නිවැරදිව අනුගමනය කරන ඇත්තෝ. ඒ නිසා මේ ප්‍රශ්නය දිගින් දිගටම සමාජයේ ප්‍රශ්නයක් කරගෙන තියෙන බොහෝ පිරිසක් ඒක ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. අපි මේක කියන්නේ පුද්ගල සූත්‍ර හා තවත් සූත්‍ර ගණනාවක් අධ්‍යයනය කරලා, හොඳට පරිශීලනය කරලා මේ පිළිබඳව කියන්නේ. ඒක සරලව ගත්තාම අරිය අනරිය. දැන් අරිය කියන්නේ මොකක්ද? දැන් අරිය කියන වචනේ පිළිබඳව වපසරිය හරියට විග්‍රහ කරගෙන විභංග කරගෙන තියෙනවා නම් ඒ කිසිම කෙනෙකුට කියන්න බෑ අරිය ධානයකින් බ්‍රහ්ම ලෝකයට යනවා හෝ අරිය ධාන උපාදාන වෙනවා. අරිය ධානයක් ලැබෙන්නේ මාර්ගයේ ඉන්න කෙනාට, මාර්ගයේ වඩන කෙනාට. ඒ මාර්ගයේ වඩන කෙනා අරිය ශ්‍රාවකෙක් නම් ඒ කිසිවක් ඔහු උපාදාන කරන්නේ නැහැ. උපාදාන කරන්නේ නැත්නම් අරිය කියන්නේ උපාදාන වෙන්නේ නැහැනේ.
උපාදාන කරන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ මාර්ගයේ වඩන කෙනා. මේ සංසාර රේගමනට පත බැහැවෙන්න උපාදානයක් සකස් කරන්නේ නැති පංචස්කන්ධයත් විදියටත් පංච උපාදානස්කන්ධයක් විදියටත් දැනගෙන දැකගෙන ඥානතෝ අහම්බික්වේ ආස්වානංකයන් වදායි. මෙයා පසක් කරන ඥානතෝ පස්සතෝ ආස්වානංකයන් වදායි. මෙයා දැනගත්තා දැකගත්තා. එනිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආස්වානං ක්‍රයන් වදාමි කියලා කිව්වෙම මෙන්න මේ ශ්‍රොතවත් අරිය ශ්‍රාවකයා මේ දෙපැත්ත ආසව ක්‍රය කරන ආකාරය න ඥානතෝ න අපස්සතෝ ආසව ක්‍රය නොවන්නේ කොහොමද දැන නොගත්තොත් පසක් කරගත්තේ නැත්තොත් ඒ කොහොමද වෙන්නේ කියන එක උන්වහන්සේ පැහැදිලිව දේශනා කරා මේ දෙපැත්ත. එනිසා මේ ද්වෛතතාවය පිළිබඳවම හරියටම පුළුල් ආකාරයෙන් විග්‍රහ කරගන්න සමත් කෙනා මේවා පටලවන්නේ නැතුව තමන්ගේ හුදු අරමුණු උදෙසා පාදක කරගන්නේ නැතුව සූත්‍ර දේශනාවට අනුගතව හා ප්‍රායෝගිකව තමගේ අත්දැකීමෙන් දැනගෙන දැකගෙන එක ඥානතෝ පස්සතෝගේ පසක් කරගෙන ඒ පසක් වූ අවබෝධයෙන් යුතුව තමයි පෙන්වලා දෙන්නේ විග්‍රහ කරන්නේ. ඒ නිසා මේ පිළිබඳව ඔබ ධර්මඥානෙ විවරණය කරගන්න මේ සූත්‍ර දේශනා පරිශීලනය කරන්න එවිතරක් නෙවෙයි ප්‍රායෝගිකව තමා තුළින් අත්දැකලා අනුගමනය කරන්න කියන